අර තියෙන්නේ ස්වර්ණමාලී මහසයයි කියලා ඈතින් දැකලා හිත පහදවාගෙන ශ්‍රද්ධාව උපදවාගෙන දෙව්ලොව ඉපදිච්ච අය ගැන නෙමෙයි සදහටම සංසාර සාගරෙම සමු අරගෙනම ගියපු පිරිසේ සීමාවක් නැහැ කියලායි සඳහන් කරන්නේ. එහෙමනම් වැන්දොත් කොහොමද? පිදුවොත් කොහොමද? හුණු ටිකක් කාලේප කළොත් කොහොමද? අතපතු ගාලා දැම්මොත් මළුව කොහොමද? ඒ තරම් ආනිසංසයක් තව කොහෙන් ලබන්නද කියන කාරණාව අපිට හිතන්න මෙතන ඉතුරු කරලා තියෙනවා අපේ ප්‍රඥාව මෙහෙවල. ඒ තරම් අප්‍රමාණ ආනිසංස සහිත මේ මහා පූජා වස්තුන් භාග්‍යතුන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ කරුණාව හින්දාම අපිට බුදුරජාණන් වහන්සේ දානය කළා. ඒ නිසාම සඳහන් කළා බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් කෙනෙකුට ඇහි පිල්ලම් ගහන මාත්‍රයක් ප්‍රීතියක් ඇති වුණොත් ඒ ප්‍රීතියෙන් ලැබෙන ඵලය කෙනෙක් භාවනා කරලා කසින භාවනාව මුදුන්පත් කරලා කොයි තරම් මේ භාවනාව දියුණු වෙලාද මුළු ජම්බුද්වීපයේම තමන්ගේ මූණ ඉස්සරහ තියනවා වාගේ පේනවා. මුළු ජම්බුද්වීපේ පුරාම ඉරක් පැවුවා වගේ ආලෝකයක් පතුරවන්න තරම් හැකියාවක් ඒ භාවනාව දියුණු කරපෙන්නක් තියෙනවා. ඒ භාවනාව දියුණු කරගන්න එතෙන්ට දියුණු කරගන්න